Hi guys, welcome back. මේ ෆ්‍රාන්ස් වල තවත් බ්ලොග් එකක්. අපි දැන් ඉන්නේ පැරිස් වල නෙමෙයි. පැරිස් වල ඉඳන් බස් එකේ පැය 4ක් වගේ ඇතුළට වෙන්න ඔයාලා ගොඩක් දන්න ගොඩක් අයිකනික් ස්පොට් එකක් මේකත්. මොන්ට් සෙන් මිෂෙල් කියලා. යමු අපි කොහොමද මේ ට්‍රිප් එක එන්ජොයි කරන්න කියලා බලන්න. මුලින්ම කියන්න ඕනේ අපි මේ ට්‍රිප් එක ගිය අවුරුද්දේ සමයකට. ඒ කියන්නේ 2025 සමයකදී තමයි අපි මේ ට්‍රිප් එක ගියේ. හැබැයි මම මේක වොයිස් ඕවර් කරන්නේ නැත්නම් එඩිට් කරන්න ගත්තේ 2026 අප්‍රේල් වල. හරියටම කිව්වොත් ඊස්ටර් බ්‍රේක් එකේදී. ගොඩ කාලයකට පස්සේ නිසා හැමදේම ඉන් ඩීටේල් මතක නැති වුණත් මතක හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මොනහරි වැරදීමක් අත්පසුවීමක් වුණොත් ඒ දේවල් වලට සමා වෙන්න කියලා මම මුලින්ම බ්ලොග් එකේ මුලින්ම ඔයාලට කියනවා. ඔයාලට මේ පේන්නේ අපි හිටපු හොටෙල් එකේ ඉඳන් ෂටල් බස් සර්විස් එකකින් අපිට යන්න පුළුවන් සෙන් මවුන්ට් මිෂෙල් කාසල් එකට. ඒක ඇත්තටම ෆ්‍රී සර්විස් එකක් තියෙන ඒ ඒරියා එකේම මේ බස් යනවා විනාඩි 5න් 5ට වගේ. හරිම ලේසි. ඇත්තටම අපිට අවශ්‍ය නම් පයින් යන්න පුළුවන්. මොකද පයින් යනකොට අපිට ගොඩක් වටපිටාව බලලා එහෙම එන්ජොයි කරගෙන යන්න පුළුවන්. හැබැයි අපිට වෙලාව විතර කරගන්න සහ අපි මේ විත් ගොඩක් මහන්සි වෙලා ඉන්නේ අපි 4 දෙනාම. ඒක හින්දා අපි ෂටල් බස් සර්විස් එක යූස් කරා. ඔය ඔයාලට පේන්නේ සෙන් මවුන්ට් මිෂෙල් කාසල් එක හරිම ලස්සනයි. ඒ කියන්නේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකම හරිම ලස්සනයි. ඇත්තටම අර අපි ෆොටෝස් වල දකින්න ඒ මැජිකල් වයිබ් එකම ඇත්තටම තියෙනවා. ඊටත් වඩා හරිම ලස්සනයි. ඔයාලා දැක්කද මේ බස් එකේ දෙපැත්තටම ඩ්‍රයිවිං ෂීට්ස් තියෙනවා. ඒ කියන්නේ ෆෝවර්ඩ් ඇන්ඩ් රිවර්ස් දෙකටම ඩ්‍රයිව් කරන්න පුළුවන්. ඒ කියන්නේ බස් එක හරවන්න එහෙම ලොකු ඉඩක් නැති නිසා වෙන්න ඕනේ. දෙපැත්තටම ඩ්‍රයිව් කරන්න පුළුවන්. මේ පැත්තට එන හැම බස් එකම ඒ වගේ ඒව තමයි මම ගොඩක්ම දැක්කේ. අපි බස් එකේ ඇවිත් දැස්සා. පිටිපස්සෙන් තියෙන්නේ මොන්ට් සෙන් මිෂෙල්. සෙන් මිෂෙල් කියලා කියන්නේ ඇත්තටම දුවපතක්. අපි ගිය දවසේ නම් වතුර පිරලා තිබුණේ නැහැ. ඉතින් ගඩතිය වෙලාවෙදී මේක සම්පූර්ණයෙන්ම වතුරෙන් යට වෙලා දුප්පතක් බවට පරිවර්තනය වෙනවලු. හැබැයි අපි ගිය දවසේ අපිට පයින්ම ඇවිදගෙන ඇතුළටම යන්න පුළුවන් කමක් තිබුණා. වීඩියෝ එකේ ට්‍රේලර් එකේ දැක්ක විදිහට හැරි පොටර් ෆිල්ම් එක ඇත්තටම ෂූට් කරලා තියෙන මෙතනද? ඔයත් හැරි පොටර් ෆෑන් කෙනෙක් නම් වීඩියෝ එන්න වෙනකම් බලලා කියන්න ඇත්තටම ෂූට් කරලා තියෙන්නේ මෙතනද කියලා. ඒ විතරක් නෙමෙයි මේක 1979 ඉඳන් UNESCO World Heritage Site එකක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේ වෙද්දී ෆ්‍රාන්ස් වල most visited place වලින් එකක් තමයි සෙන්ට් මවුන්ට් මිෂෙල් කියලා කියන්නේ. ඉතින් ඔයාලා ෆ්‍රාන්ස් ගියොත් අනිවාර්යයෙන්ම යන්න මේක බලන්න. මෙතන ඇත්තටම මාර මැජිකල් වයිබ් එකක් දෙන තැනක්.
පූර්ණිම මුහුදේ යට වුණාම දූපතක් විදියට හරිම ආරක්ෂිත ස්ථානයක් නිසා මෙතන බලකොටුවක් වගේම සිරගෙයක් තිබිලා තියෙනවා පළවෙනි සහ දෙවන ලෝක යුද්ධ කාලවලදී. Ça va se péter. දවසේ නම් ඇත්තටම සෙනග ටිකක් හිටියා. මොකද මම හිතන්නේ සමයක හින්ද වෙන්න ඕනේ ගොඩක් ටුවරිස්ට්ලා ඇවිත් හිටියා මෙතන බලන්න. මේ අයිලන්ඩ් එකේ තියෙන හැම බිල්ඩින් එකක්ම හදලා තියෙන්නේ ගොතික් ආකිටෙක්චර් ස්ටයිල් එකට. ඒ නිසාම තමයි මෙතන ඉද්දි අපිට හැරි පොටර් ෆිල්ම් එක ඇතුලේ ඉන්නවා වගේ ෆීලිං එකක් තියෙන්නේ. හැබැයි ඇත්තටම මෙතන හැරි පොටර් ෆිල්ම් එක ෂූට් කරපු ඇත්තම තැන නෙමෙයි. හැබැයි ඇත්තටම ගොඩක් ඒකට සිමිලර් ස්ථානයක් තමයි මේක. හැරි පොටර් ෆෑන්ස්ලාට ගියාම ඒ ස්ට්‍රීට් ඒ බිල්ඩින් ඒ හැමදේම අපිට හැරි පොටර් ෆිල්ම් එකේ ඇත්තම ෆීලිං එක තමයි ගෙනත් දෙන්නේ. සෙන්ට් මිෂෙල් බලන්න එනවා නම් සන්සෙට් එක හරි සන්රයිස් එක හරි කැප්චර් කරගන්න බලාගෙන මෙනවා නම් මම හිතන්නේ ගොඩාක් ලස්සන වෙයි. මම වීඩියෝස් ෆොටෝස් දැකලා තියෙනවා මාර්ම ලස්සනයි. හැබැයි අන්ෆෝචුනේට්ලි අපිට ඒක මිස් වුණා. මොකද අපි එද්දිත් දවල් වුණා සහ සන්සෙට් එක කැප්චර් කරගන්න විදිහක් නැහැ. ඒ වෙද්දි පොඩි වැස්සක් වගේ එනවා. ඒකින්ද අපිට හිතුණා අපි නැවතලා එන හොටල් එකට පිටත් වුණොත් හොඳයි කියලා. මේ vlog එකත් enjoy කරන්න ඇති කියලා. මේක තමයි අපේ පැරිස් vlog series එකේ අන්තිම කොටස. ඒ වගේම ඔයාලා අපේ අනිත් කොටස් ටික බලලා නැත්නම් ඉක්මනට ගිහින් ටිකක් බලන්න. ඒවත් හරියම interesting videos ටිකක්. එහෙනම් අපි මේ වගේ ලස්සන තවත් vlog එකකින් හම්බ වෙනකම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්න. bye.